Buddham saranam gacchami, Dhammam saranam gacchami, Sangham saranam gacchami, Dutiyampi Buddham saranam gacchami, Dutiyampi Dhammam saranam gacchami, Dutiyampi Sangham saranam gacchami, Tatiyampi Sangham saranam gacchami, Tisarana sampunnam Panatipata veramani Sikkhapadam samadhiyami Adinādāna veramani Sikkhapadam samadhiyami Kāmesu miccācāra veramani Sikkhapadam samadhiyami Musāvāda veramani Sikkhapadam samadhiyami Surāmēraya majjapādatthāna veramani Sikkhapadam samadhiyami Tisaranena saddin pañcasīlaṃ Dhammam sādhukam surakhitam kattvā appamādena sampādeta Samantā cakkavālesu atra gacchantu devatā Saddhammam nirājassa sunantu sagga mukkadam Dhammasavana kālo ayam bhadantā Dhammasavana kālo ayam bhadantā Dhammasavana kālo ayam bhadantā Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Jiranti virājirata sujitta Atho sarīram vijaram upeti Satanca dhammo najaram upeti Santo bhave sabbhi bhavedayanti Shraddha Sampanna Vasanavanta Pinatuni Vagina Dharmaswari Yedina Me
ආශිර්වාද වහන්සේලා ඇතුළු සියලුම පිළිතුරු ලෝතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කරවදාළ මේ සත්‍ය ලෝක සත්‍යයට දේශනා කරවදාළේ මහා කරුණාවෙන්. ඒ මහා කරුණාවෙන් දේශනා කරවදාළ මේ සත්‍ය වසර දහස් ගණනාවක් තිස්සේ මෙරටේ බෞද්ධ ජනතාව විවිධාකාර ගැහැට කරදර වදුරු ආක්‍රමණ මේ සියල්ලම මුහුණ දීලා යම් මට්ටමකින් මේ මහා සංස්කෘතිය මහා සම්ප්‍රදාය ආරක්ෂා කරගෙන මේ උතුම් වූ ධර්මය අපරාධ ලබා දී තිබෙනවා. ඒ සඳහා මෙරටේ ජීවත් වන ගෞරවනීය මහා සංඝරත්නය එවැගේම ගිහි උපාසක උපාසිකාවන් කොයි කවුරුත් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ උතුම් ධර්මය ආරක්ෂා කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළා. ඒ නිසා අද දවසේදී අපි මෙබඳු මාතෘකාවන් මුල් කරගෙන ගෙවන්වලදී විහාරස්ථානවලදී නොයෙක් අවස්ථාවන්හිදී පින්කම් සිදු කරගන්නේ අපි අපේ උත්තර වූ ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්නට යම් ආකාරයකට යම් උත්සාහයක් දරනවා. ඉස්සරහා අතීතයේ ඉඳලා සිදු කරගෙන ආපු උතුම් සිල්කක් තමයි ධර්ම ශ්‍රවණය. ස්වාමීන් වහන්සේලා ඒ සම්බුද්ධ වචනේ ගිහි පිටුවක් පිළිසෙට තෝරා ගැනීම වශයෙන් ධර්ම දේශනා කරමින් ඒ ධර්මයේ විවරණය කරමින් පින්නතුන්ට ඒ ධර්මයේ ආශිර්වාදය ලබා දීම වසර දහස් ගණනාවක් තිස්සේ මෙරටේ ජීවත් වූ මහා සංඝරත්නය සිද්ධ කළ ක්‍රියාවක්. ඒ අනුව අද දවසේදී කල්පේ මාකුඩ නිරෝධාරාම පුරාණ මහා විහාරස්ථානයේහි අපේ අතිගෞරවනීය මුත්තර ඥානාරාම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතාමත් උතුම් විදියට තමන්ගේ ආචාර්ය පරම්පරාවෙන් මේ ඓතිහාසික වටිනා සිද්ධාස්ථානය ආරක්ෂා කරගැනීම සෑහෙන පරිත්‍යාගයක් ශාසනය වෙනුවෙන් උන්වහන්සේ සිදු කරමින් ශිෂ්‍ය බාලාදීන් වශයෙන් අනාගත මේ කරනා වූ සක්‍රියාව මානදවා සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම සඳහා ඉතාමත් වටිනා උතුම් ක්‍රියාවක් වශයෙන් අපි මුලින්ම හඳුන්වන්නට ඕනේ. අතීතයේ වැඩ සිටි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා එවැගේම දායක දායකවරු මේ වගේ වටිනා පුණ්‍ය ස්ථාන සිද්ධාස්ථාන වශයෙන් ආරම්භ කළ
ඒවා මතු කරපුරට දායාද කරලීම් වශයෙන් ඒ කාර්ය සිදුවන්නේ නම් මේවා නස්කා විශේෂ බවට පත් වෙනවා. නමුත් අපේ බුද්ධ ඥානාධාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ අතීතයේ වැඩ සිටිය ආචාර්ය ප්‍රාචාර්ය ගෞරවනීය මහා සංඝරත්නයේ අදහස් බලාපොරොත්තු ඒවා සීලයකට සීමා කරන්නේ නැතුව අර්ථාන්විතව පවත්වාගෙන යන්න පුළුවන් වටපිටාවක් දිග්‍රෝධාරාම මහා විහාරස්ථානයේ ආරම්භ කරලා පවත්වාගෙන යනවා කියන එක සත්පුරුෂ ලෝකය බෞද්ධ ලෝකය ඊපෙල් හැම කෙනෙක්ම සාන්දෝෂ වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපගේ නිරන්තර ආශිර්වාදය අපේ ඥානාධාර ආශිර්වාද වහන්සේට ලැබෙනවා අපි ලබා දිය යුතුනවා. ඉතින් අද දවසේ මේ පුණ්‍ය ක්‍රියාව ප්‍රධාන වශයෙන් මේ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව සිදු කරලා හෙට දවසේ ආරක්ෂකාධික මහා සංඝරත්නය උදෙසා සදසතු මහදන් පිරිනම මේ සිද්ධ කරන්නේ ඉතා වටිනා සත්පුරුෂ ක්‍රියාවක්. මේ අවුරුදු 15කට පෙර අපවත් වී වදා අපගේ වැඩිහිටි පැවිදි සහෝදර අති ගෞරවනීය තිස්සමහාරාමේ සද්ධාජීව ලෝකමාමකරණ වහන්සේගේ ගුණසමරණයේ පින්කමක් වශයෙන් තමයි අද මේ පින්කම මෙලෙසින් ආරම්භ වන්නේ. මෙපමණක් නෙවෙයි අපේ ඥානාධාර ආශිර්වාද වහන්සේ අප ලෝකමාමකරණ වහන්සේගේ අතින් ලියවුණු උන්වහන්සේගෙන් රචනා වූ ඉතා වටිනා ධර්ම ග්‍රන්ථ බෞද්ධ ජනතාවට කියවන්නට සැලසීම වශයෙන් ඒ පුස්තකය පොත් මුද්‍රණය කරමින් අනුග්‍රහක බවට සොයාගෙන ඒවා ධර්ම දානයේ වශයෙන් ඒ විදිහට ඔබ අතර අත්දැකීම් විශාල සේවාවක් සිදු කරනවා කියන එක මම හිතන්නේ පොතපත කියවන ඕනෑම කෙනෙක් ගන්නවා. මා කියන්නේ සූදානම් වන්නේ ඊට වඩා වටිනා දෙයක් උන්වහන්සේ වෙතින් මේ වගේ සිද්ධ වෙලා තියෙනවා. සදාතීව ආමුරු විශ්වවිද්‍යාලයේ උපාධි ලබාගත් කෙනෙක් නොවේ. ප්‍රාචීන පඬිත උපාධි ලබාගත් කෙනෙක් නෙවෙයි. ඒ විදිහට ශාස්ත්‍රීය අධ්‍යාපනය කරා යොමු වූ කෙනෙක් වුණා. උන්වහන්සේගේ සිත ධර්ම භාණ්ඩාගාරයක් වශයෙන් පැවතුණා. උන්වහන්සේ ධර්මයට ආවරණය කළා. උන්වහන්සේගේ ශීලාදී ගුණය ඉතාමත් මැනවින් ආරක්ෂා කරගැනීමේ මා හිතනවා මේ ප්‍රදේශයේ ඉතාම සම්භාවනීය ගෞරවනීය ආත්මවාදීන් වැඩ වාසය කළා. උන්වහන්සේ විවේක අවස්ථාවන්හිදී අපට ළමයි අප පොඩි කාලේ මේ විහාරස්ථානයේ ඇවිල්ලා ඉන්න වෙලාවවලදී උන්වහන්සේ අපිට කියනවා යම් දේවල් ලියන්න. කවි ලියනවා, බෝධි පූජා කරනවා. ඒ වගේම කාටවත් දේවල් ධර්මයේ මුසුව ලියනවා. ඉතින් අපි ඒක ලියනවා, ආමුතු කියනවා. ඒ විදිහට හැබැයි මේවා පොත්පත්වල ලියුණා පමණයි
අතරවත් වුණේ නැහැ. අපි ඥානදායක මහන්සියක වටිනා සත්‍යාවක් කරලා තිබෙනවා. ඒ මහන්සිය විසින් අර ලියලා තිබෙන ධර්ම කරුණු ඇතුළත් ඒ පොත් සොයාගෙන ඒවා මුද්‍රණ ద్వාරයෙන් අලකරලා ඔබ අපට පත් කරලා තිබෙනවා මාර්ග බුදුදහමේ ආස්කම් යන මේ සදානිව හාමුදුරුවෝ තමන් වහන්සේගේ අධ්‍යක්ෂකෙන් විසකොට ලියපු දේවල් තමයි ඒ ලේඛන ගතව කරන්නේ. ඒක තමයි මේ පොතේ නම් කරලා තිබෙන්නේ මාර්ග බුදුදහමේ ආස්කම්. උන්වහන්සේ අව්‍යාජව තමන්වහන්සේ බොහෝ ශ්‍රද්ධා ජීවකින වචනයට ගැළපෙන ආකාරයෙන් උන්වහන්සේ කවම වයසේ මානව කෙනෙක් ශ්‍රද්ධාවෙන් ජීවත් වූ කෙනෙක් බුද්ධ ගෞරවය කියන එක උන්වහන්සේට ඇත්තෙන්ම පුදුමාකාර විදිහට තිබුණා. ඒ කාලේ අපි මේ නිරෝධාරාම විහාරස්ථානයේ පොඩි කාලේ ඉන්න විට දැන් අපි අතපොත දාලා දැන් මේ ටික අමාරුයි බඩගිනි මේ දාන බලාගෙන ඉන්නවා. හාමුදුරුවෝ චෛත්‍ය ප්‍රදර්ශනා කරනවා, බෝධිය ප්‍රදර්ශනා කරනවා, අපි බලාගෙන ඉන්නවා දාන වලට නොයාවේ බඩගිනි. ඉතින් මේ හාමුදුරුවෝ හරියට බුදුන් වදින එක පිරිත් කියන එක පුදුම ගෞරවයකින් සිද්ධ කරනවා. පුදුම ගෞරවයකින් සිද්ධ කරනවා. ඉතින් මම මේක කිව්වේ අර ඒ දේවල් කලේ උන්වහන්සේ ලොකු විශ්වාසයක්. ඒ අනුව උන්වහන්සේගේ ජීවිතය මේ විහාරස්ථානයේ අවුරුදු 30ක් පමණ කාල පරිච්ඡේදයක් තුළ උන්වහන්සේ පවත්වා මා හිතනවා මෙතන ඉන්න අය අතරේ අපේ උපාසක උපාසිකාවෝ ඒ කාලේ මෙතන තිබුණේ මේ ධර්මශාලාව තිබ්බා. අර සංඝාවාස ගොඩනැගිල්ල නෙවෙයි තිබ්බේ මැට්ටියෙන් හදපු ගොඩනැගිල්ල. දවල්ට යන ඇතුළට යන්න බෑ. කටුවලේ බෑ. දැන් ඕල්මම් දුවා. ඒ නිසා අපි වැඩි ඇතුළට යන්නේ නැහැ. බය වෙන්නේ. එහෙම ගොඩනැගිල්ලක් තිබුණා. ඉතින් ඒ කාලේ මුලින්ම රටේ විප්‍රසාරවලට කලින් මේ ඉතිය හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ සීනි ප්‍රසාරවලදී තමයි ගොඩනැගිල්ල ඇතුලේ. අපි ඕවා දැනගන්න ලැබුණාට පස්සේ තවත් බයයි ඒ ගොඩනැගිල්ල ඇතුලට යන්න. සමාජාට බෑට නිදාගන්න ඕන වෙනකොට අපි ඇතුලේ නෙමෙයි ඉඳලා. අපි සීමාවට යනවා. සද්ධාදීව හාමුදුරුවෝ මෙන්න මේ ගොඩනැගිල්ලේ ඉඳගෙන තමයි ඒ ගොඩනැගිල්ල කඩා ඉවත් කොට සදහවතුන්ගේ ආදාන උපකාරයෙන් මේ දින සංඝවාස ගොඩනැගිල්ල මේ සංඝවාස ගොඩනැගිල්ල හදන්න ඒ කාලේ මට මතක හැටියට උන්වහන්සේට මුදල් වලින් වැය වුණේ 25000 කොටි ගාණක්. ඒ වගේ පුදුම සුරක්ෂිත භාවයකින් පිළිවන්නේ මේ වගේ කන්දක් උඩ මෙවගේ ගොඩනැගිල්ල හදනවා කියන එක සාමාන්‍යයෙන් කැලේතලා භූමියක ගොඩනැගිල්ල හදනවා වගේ දෙයක්. හරියම
වතුර ටික නෑ. හැමදේම පල්ලෙහින් අරගෙන ඉන්නවා. ප්‍රවාහන පාස්කන්නේ. දැන් ඔය කියන පාර මෑතකදී අපි මේ විහාරස්ථානයේ වැඩ සිටියා ඇමරිකන් ජාතික නාගසේන කියලා හාමුදුරුවෝ. ඉස්සරලා සද්දානික හාමුදුරුවෝගේ පාර හැදෙවුවා. නම් ඒ වාහනයකට එන්න අමාරුයි. නාගසේන හාමුදුරුවෝ තමයි පිළිවෙලකට පාර ඔය පිළිවෙලට හැදෙන්නේ. ඒ කාලේ තිබෙන්නේ මේ පඩිපෙළෙන් තමයි අපි වැලි පාත්‍ර වලට පුරවල පල්ලෙහිද ඇරෙන්නේ. ඊළඟට කලවලට වතුර ගෙනල්ලා ඔය මේ ධර්මශාලාව දෙපැත්තේ තිබ්බ ලොකු සිමෙන්තියෙන් හදාපු බැරල් වාගේ දෙකක්. ඕකට ගෙනල්ලා පුරවනවා. මේ පැත්තේ ලිදී ඒ වගේම මේ පැත්තේ ලිදෙනවා. මේ පැත්තේ ලිදී පාවිච්චි කරේ සාමාන්‍ය කුස්සියේ පාවිච්චි වුණා කරනවා. මම කිව්වේ පිළිබඳව අතීතයේ මේ පොඩිනමලට තියෙන පහසුකම් තිබෙන්නේ සද්දාදීව හාමුදුරුවෝ අපි නිවාඩුවට මෙහාට ආවට පස්සේ අපි උපරිම ප්‍රයෝජන ගන්නවා. මම හිතනවා මහානගරයට පස්සේ ගොඩක් වැඩකලේ අපි නිකෝදාරාමයට ආවස්. ඒ කාලේට අමාරුයි. නමුත් පිළිවන්නේ ඒකේ මොකද උනේ අපේ ශාරීරික ව්‍යායාමයට තමයි. නිරෝගීමත් භාවය ඇතිවෙන්නට ඒක හේතු වුණා. මොකද මේ පටිපෙළේ එක පදාවක් උඩට ආවම පුචා. ඒකනේ තරලික තමයි මේ පටිපෙළේ පාත්‍ර වලින් වෙලියන්නේ. සත්‍යකේවාම් දුකෙන්ට ගණන් කරනවා. ගණන් කරලා ඊට පස්සේ වෙලියට දිනාට මොනවද කන්නද? ඉතින් මොකෝහරි හේතුවක් නිසා ඒ විදිහට පිළිවන්නේ සත්‍යනිව හාමුදුරුවෝ මේ හැමදේම හරි ලස්සනට ගොඩනගන්නට විශ්වය අන් අයගෙන් ලබා උපාසකම්මල උපාසක පිරිස් ඒ විවාසිත. ඉතින් මේ සත්‍යනිව හාමුදුරුවෝ 1970 ගණන් තමයි. මම දිනේ වර්ෂයකට මාතනේ මේ විද්‍රෝහාරම විහාරස්ථානයේ කටයුතු කරා. ඊට කලින් මේ විහාරස්ථානය ආරම්භ කරන්නේ අපේ ලොකුහාමුදුරුවෝ වහන්සේගේ දුරහාමුදුරුවෝ වහන්සේ ඒ තමයි විමලසාර ආගම විමලසාර ලොකුහාමුදුරුවෝ වහන්සේ. ඒ නිසා අපේ විමලසාර ආගම අපි අපවත්ුනාට පස්සේ මේ විහාරස්ථානයේ බාරගත්තේ ආගම සෝමරතන කියන හාමුදුරුවෝ. සෝමරතන හාමුදුරුවෝ කියලා කියන්නේ අපේ ලොකුහාමුදුරුවෝගේ වැඩිමල් සහෝදර හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි ඔය පන්සලට එන පඩිපෙළ හැදුවේ. මේ පඩිපෙළ නෙමෙයි ඉස්සරහට මේ පැත්තෙන් තව පඩිපෙළ. මේ හාමුදුරුවෝ තමයි මේ ගල් පෙරලලා හරියට දුම සොයන වැදගත් හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ තමයි මේ පඩිපෙළ. පිළිබඳව අපේ ලෝකහාමුදුරුවන්ට සෝමරතනාරෝගේ පස්සේ මේ විහාරස්ථානය කරගත්තා. ලෝකහාමුදුරුවන් වහන්සේගේ කාර්යය තුළ තමයි සදානිව හාමුදුරුවෝ මෙහි නතර කරගත්තා. ඊට කලින් මෙහි වැඩ සිටියා දීපානන්ද කියන හාමුදුරුවෝ. ඒ වගේම මහත්මයේ ගුරුදෙනි කරන ජනප්‍රිය විද්‍ය හාමුදුරුවෝ තමයි වීදියවත්ී නාමවාස හාමුදුරුවෝ කියන හාමුදුරුවෝ. හැන්දෑවට මේ ප්‍රදේශයේ තරුණ පිරිස් හාමුදුරුවෝ එක්ක කතා කර ඉන්න
පන්සලට එන සිල්කක් තිබ්බා. බුදුන් වහන්සේ හරි ලස්සනට කතා මවලලා හරි ලස්සනට කියනවා. කතා කියනවා. ඒ ධර්ම පිළිස් ආවා කතා අහන්න. හාමුදුරුවෝ කරන්නේ බුලල් පිට කතා අර ලස්සනට කතා කියනවා. ළමයි මේ දේවල් අහමින් පැය ගණන් කරනවා. පැයකට ඉවර කරන්නේ. ඒ වගේ කාලයක් තිබ්බා. ඒ හැබැයි ඥානපාසාවුරු පන්සල දියුණු කරේ නැහැ. පන්සල දියුණු කරේ සදායිවා. ඒ නිසා සදායිවා ආමුරු වෙනුවෙන් අවුරුදු 15ක් ගත කරන මේ තැනදී මේ වගේ කිසිවක් සිද්ධ කරලා උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම අත්‍යන්තයෙන්ම සතුටු වේවා. ඊටම ඒ නිසා මේක හොඳට එයාට විදිහට ගන්න. මේක මොකද පාඩම? මොකද පිළිවෙලයි. මේකම සම්පූර්ණ කියන්නේ. ඔයාලට අපි විතර කතා කරන දේ තමයි සම්පූර්ණ කියන්නේ. සත්පුරුෂත්වය කියන්නේ අනිවාර්යයෙන්ම නෙමෙයි ගුණවත්කම ජීවත් කරගෙන ගුණවත්කම ඇතිව කටයුතු කිරීම. ඒ සත්පුරුෂත්වයේ පදනම වන්නේ ගුණවත්කම. කළ ගුණය හඳුනන බව. කළ ගුණය හඳුනන බව තමයි සත්පුරුෂත්වයේ මුල. මෙන්න මේ නිසා තමයි පින්වත්නි අපේ සමාජ සම්ප්‍රදාය තුළ කාලාන්තරයෙන් සිද්ධ පුරුදු වෙලා යන ක්‍රියාවක් තියෙනවා. කෙනෙක් මරණයට පස්සේ හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ 7 දවස් පින්වා 3 මාස පින්වා අවුරුදු පින්වා මේ විදිහට වාර්ෂික පින්වා වශයෙන් එයාට ගුණ සීකරලා ඉන්නවා. මොකද පිළිවන්නේ ඒ රූපස්කන්ධය ආකාරයෙන් ඒ ඔවුන්ගේ ගුණය ආකාර තියෙනවා. මාගේ ගුණය මතකර ගන්නට තමයි සද්ධාජීව මහාමුදුන් කළී දෑ ටික මතක කරගන්න. උන්වහන්සේට ඒ කටයුතු සිද්ධ කරගන්නට අතීතයේ බුද්ධ දානක පිරිස මේ කල්පේ මහානගර මේ ප්‍රදේශ තුළ හිටියා. ප්‍රධාන දායක පවුලේ ගුරුසිංහ පවුල. ගුරුසිංහ පවුල. ඒ තමයි ප්‍රධාන දායකයෝ වශයෙන් හැම දෙයකටම මුල් වෙලා සද්ධාජීව මහාමුදුන් එක්ක කටයුතු. ඒ ගුරුසිංහ මහත්මයාට කියන කෙනෙක් තමයි අමරවීර මහත්මයා. ඒකට කොහොමද? ඒ වගේම මේ පන්සලේ කටයුතු සිද්ධ කිරීමේදී සානිස් මහත්මයා ඒ වගේම ගුණසිංහ මහත්මයා මේ ශ්‍රමයේ පුදුමාකාර විදිහට කටයුතු කළා. වැඩිම උපාසකම කියලා උපාසකම කියන්නේ. මේ උපාසකම නිරන්තරයෙන්ම හැමදාම පාසල පොඩියක් කියලා අනේ අහිංසක උපාසකයෙක්. එයා තමයි සද්ධාජීව මහාමුදුන් එක්ක නිතරම හැම වැඩක්ම කළේ. ගමේ පොඩි වැඩක් කියනවා නම් පොඩියක් මහත්මයාට තමයි කියන්නේ. එයා තමයි ඒ කටයුතු සිදු කරන බාහිර ඕන දෙයක්. ඒ වගේම පවතියන් තුනේ ඔයාලට මතකද මාන්නේ ආනිදාස කියලා හාමුදුරුවෝ වැඩ කරපු බොහෝම අහිංසක දෙවියන්ගේ පැත්තේ ඉඳලා ආපු කෙනෙක් හිටියා. දැන් කටේ ඉන්නවා ආනිදාස නිකෝය ආරමණතුරු
කවදාකවත් එයාට වේතනයක් එහෙම අවශ්‍ය වුණේ නැහැ. පන්සලේ උඩරායිදී ඔයාලට මතක ඇති නිකම් පිස්සුවේ වගේ ඒක දේවල් වලනවා. අත්දැකීම් මාකට මා ඉන්න සමහර වෙලාවට මේ විචාරයක් උනාට එහෙම නෙවෙයි. නිකන් ඒක දේවල් වලනවා. අන්නේ ආදිදස විශාල සේවයක් මේ පන්සලට කරා. සත්‍යදී වහාමුදුරෝ මේ සියලු දෙනාගේ ශ්‍රමය ලස්සනට දානවා. අන්නේ කලබලකාරය සත්‍යදී වහාමුදුරට කොහෙද ආවේ? මේ වගේ විහාරස්ථානය ලස්සනට නිර්මාණය කරන්න දායක පිරිස විවිධාකාර පිරිස් ඉන්නවා දැනගත්තේ නැහැ. සමහරවිට බැඳාවට එහෙම ආවට පස්සේ මේකේ කොල්ලෝ කෑ ගන්නවා අදේ හරිම ඒකයි. නම් සාදාරිය වහාමුදුර කිසි දෙයක් නැහැ. සාදාරිය වහාමුදුරගේ වැඩ කොටස ඉතාම ලස්සනට. සාදාරිය වහාමුදුර නිරන්තරයෙන්ම බෝධි පූජාවන් කරනවා. බුද්ධ පූජාවන් කරනවා. ඒ වගේම සද්ධාදී මහාමුදුරන්ට උදව් කරපු තව ඉස්කෝලේ හාමිනේ කියලා තව එක්කෙනෙක් හිටියා. ඉස්කෝලේ හාමිනේ කියලා තමයි කිව්වේ. මට ප්‍රනාන්දු ඉස්කෝලේ හාමිනේ. මම දැන් වැඩියා. ඒ වගේ මට මේ දුන්නා මාර්ගයේ එන නාමිකවල වලියාලක් කොයි මකාවන්නේ මේ ඒක ඒ නාමයේ දේවලා උඩ හිටියා. ඉතින් පිළිවරන්නේ අපි මේ සත්‍යාවකින් වහාමුදුරෝ මෙතන නිර්මාණය කරගන්න ඕන මනසින්. ඔබ මාහිතව සත්‍යාවකින් වහාමුදුරෝ දැක ඇතේ. ඒ සත්‍යාවකින් වහාමුදුරෝ බොහොම අහිංසක කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන ආකාරයට භික්ෂුන් වහන්සේලා වශයෙන් ඒ සම්ප්‍රදාය ඒ උතුම් ගුණාංග ශ්‍රවණ ස්වරූපේ මේ හැමදාම පිළිබඳව සාදාදී මහාවතුමා ඒසා ගමේ මිනිස්සු විතරක් නෙවෙයි පලාතක මිනිස්සු සාදාදී මහාමුදුරන් සාදාදී මහාමුදුරන් උන්වහන්සේගේ අවසාන කාලේ උන්වහන්සේ රෝගග්‍රස්ත වුණා. උන්වහන්සේ මල්ලිකාරාමයේ ගියා. එතන ගිහින් ජාවාදන වලට ගිහිලා උන්වහන්සේ ප්‍රතිකාර කළා. ඉතින් කාර්යාලයේ උන්වහන්සේ අපාරණ. නමුත් ඒ රූපස්කන්ධය අදදාසේ අපාරණ නැතුණා. ඒ ගුණස්කන්ධය සත්‍යනිව මහාමුදුරෝ ඒ ගුණස්කන්ධය අපි මාර්ගයෙන් ඈත් වෙන්නේ. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් ධර්මයට යම් ආකාරයක ආදරයක්, සෙනෙහසක්, රැකවරණයක් දක්වන්නේ. ඒ නිසා දරුවෝ ඉන්න කාලෙ අර අම්මා තාත්තාලා සිටිනවා. හැබැයි දරුවන්ගේ ඒ සීයලා ඒ ආච්චිවන්ලා ගැන කල්පනා හිතන්නේ කල්පනා ඒ කාලේ ඔබට මතක ඇති දැන් සමාජලට ඔබගේ මිනිස්සුල ඇති මේ ගෙදර බිත්තියේ අපේ අතීතයේ ආච්චිවන්ලා pintura entrativa. Ma la nella ricordiamo della terra e io era tipi. Anu paramata dalvarata kiyadewa duwe puki me ahawala. Me anu tamai me gedara apta hadala dunne. Me anu tamai apta me idara dalabune. Elisa duwe puki lihat wajah terang. පින්බාරි මෙන්න මේ සම්ප්‍රදායයි පින්දීමේ කලාව වශයෙන් අපේ සිංහල බෞද්ධ සම්ප්‍රදාය තුළ
ආරම්භ වෙලා ඉන්නේ. අපි හැදලා ජීවත් වෙන්නේ නැහැ. අපි කවදා හරි මැරෙනවා. මැරුණාට පස්සේ ගෙදරට දරුවෝ එකතු වෙලා 7 දවස් පින්කම් 3 මාස පින්කම් අවුරුදු පින්කම් මේ විදිහට කරනවා. ඉතින් හැමදාම ගෙදරට වඩා හාමුදුරුවෝ දාන ටිකක් දෙන්න බැරි වුණා. ගෙදර කට්ටිය ඉඳලා ආන්සලට ඇවිල්ලා මොනවාද පින්කම් කරනවා. එසේ කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දෙකෙන්නේ කුමක්ද? ඒකට පෙරේත ලෝකයේ ඉන්න හින්දා පෙරේත ලෝකයෙන් ගොඩ ගන්නට පින්කම් කිරීමද? නැහැ. ඒක නෙවෙයි. ඒකට ගුණය, ඒකට උපකාරය මේවා සිහි කිරීම. අද දවසේ මේ සිහි කරන්නේ කවදාද? අන්න ඒවා. ඒකට හාමුදුරුවෝ අපවත්නාට පස්සේ හාමුදුරුවන්ගේ ගෝලය සහෝදර හාමුදුරුවෝ පුදුනාසලා සිල් දෙනා ගමේ ජනතාව එකතු වෙනවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ කලේ තාගේ බඩවැලගෙන මේ පන්සල හැදුවේ තමයි සුඛ විහරණය ලබා ගන්න නෙවෙයි. මේ පන්සල හැදුවේ ගමේ අභිමානය. මෙතන අපි හිතුව පැලකට තිබුණා කියලා ගමට තියෙන අභිමානය වුණා. බලන්න. සාපි සදාතිව හාමුදුරුවෝ මෙහෙරේ කලින් මේ ධර්ම සාකච්ඡා කරා. බලන්න ආ ඒක ඉරක්වත් තියනවාද කියලා. ඒ කාලේ හිටපු මිනිස්සු කොච්චරනම් මේවා දැනට විදිහට ලස්සන හැදුවද කියලා. අද තිබුණු තාක්ෂණයේ තිබ්බද? නෑ. මිනිස්සු තමන්ගේ දේවල් වල මැටියෙන් වයින්කින් හදාගන්න පොල්ලතු ඔයාලා නම් ගමේ පන්සල හැදුවේ. කාලය ආවේ. අනාගතේ ආවේ. ඔයාලට කඩුවරයක් නැතුව මේ ධර්මශාලාවේ වාඩි වෙලා බණට කහන්න ලැබෙන්නේ කවුරුන්ද? අන්නේ මිනිස්සු ඉන්න. අන්නේ මිනිස්සු අපි සිහි කරන්නට ඕනේ. ඒවට අනුශාසනාව කරපු ඒ උත්තමයා හාමුදුරුවෝ අපි සිහි කරන්නට ඕනේ. ඒ වගේ තමයි වෙන්නේ. අපි දානිය කොට නැතුවේ. කවුද? මේ ඉන්නවද? නෑ. මේ දානිය කොට නැතුවේ පින්වත්නි අතීතයේ අපි මුතු මිද මහරජ දරුවන් ජාති හිතයිසි මේ රටේ කැපුමකින් ක්‍රියා කරපු මිනිස්සු මේ රට කොට නැතුවේ මේ ජාතිය කොට නැතුවේ මේ ආත්ම ආරක්ෂා කරනවා. මේවා ඒ කරපු අය අද සිහිකරනවා. එක රජකෙනෙක් ගැනවත් සිහිකරන මිනිහෙක් ඉන්නවා. ඊයේ දවසේ අපේ පොරපොළ අපරදින හාමුදුරුවෝ රත්නමාලී මහා රාජයා ආවිස මේ ලංකාව වටිනා රටක් බවට පත් කරන්නට දිවිහිමියෙන් ක්‍රියා කළ මහරජ දරුවන් මහා සේනාපතිවරු සිහි කරලා ඔබට පින් දුන්නා. මේවා ලොකු ආදර්ශයක්. මේවා අපි කලේ දුන්නේ අපිට මේ කියලා මෙහෙම කටයුතු කරන්න හැකියාව ලැබලා තිබෙන්නේ අතීතයේ අන්නේ උත්තරයන් තමගේ දහණියේ කඳුළු තමගේ රුධිරය මේ පොළොවට හෙළුණා. අන්නේ මහා දර්ශනීය තමයි අද අපේ ඥානාදාර ආශිර්වාද මහන්සිය මේ ක්‍රියාවලින් සිද්ධ කරනවා. සදායි මහාමුදුරුවෝ හින්දා අද දවසේ අපිට මේ ස්ථානයේ හොඳ පිළිලක් පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා. කන්දරයක් නැතුව උන්වහන්සේලාට මේ සංඝවාසයේ ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. තමන්ගේ කටයුතු සුදුපාසය කරගෙන යන්නට හැකියාව ලැබෙනවා. මේවා අපි කරන දේවල්. ඒ නිසා මෙන්න මේ කෘතෝපකාරය මේ කරපු ක්‍රියාව අගේ කරන්න ඕනේ. අද මේ පොරාවදී කර මොදෙක ආයතන නරක
පිළිගන්න දැකලා මුල්ලක් දැකලා නැහැ. පිළිගන්නේ මොකද කරන්නේ? මොකද ඊකට දාන. නරකට තියාගන්න. අද ඉන්නේ පිළිගන්නේ වගේ ඉන්නේ. නරකට තියාගන්නවා හොරට තියාගන්නවා ඒක පහදා. දාන්නේ කියන්නේ අපි කුල්ල වගේ වෙන්නට ඕනේ. කුල්ලේ මොකද කරන්නේ? නරකට පණ හැදලා හොරට තියාගන්නවා. පින්වත්නි මෙන්න මේ බෞද්ධ සම්ප්‍රදාය. මෙන්න මේ බෞද්ධ සම්ප්‍රදාය. මාර්ගය මේක තමයි. මේවා අපි ගුණමක් වෙනවා. කුහකයන් වාගේ ක්‍රියා කරනකොට ඒ ජාතියට අනාගතයක් නැහැ. ඒ ජාතියට අනාගතයක් නැහැ. ඒ ජාතියේ වෙනසියා අද බෝලයාට අපි සිංහල ජාතිය වෙනසී යන තැනේ කාර්යය තුළ තමයි අද අපි ඉන්නේ. හැබැයි අපේ පොඩි හාමුදුරුවෝ ඥානාරාම රාජපුත් මහත්මයා වගේ ඇත්තෝ මෙන්න මේ වගේ දේවල් කරලා ගමන නායකත්වයේ දෙනකොට ගුණවත්කම ඉස්මතු වෙනවා. ගුණවත්කම ඉස්මතු වෙනවා. අපි කවුරු මොන දේ කරලා තමයි අපි දානව ඒ ගුණවත්කම මතුවීමයි කරන්නේ. මේක තමයි පිළිබඳන්නේ ජාතියකට සමාජයකට ඒ රටේ මිනිස්සුන්ට යහපත සැලසෙන එක කණ්ඩායමකට නෙමෙයි එක පිරිසකට නෙමෙයි සියලු දෙනාටම යහපත සැලසෙන. දැන් අපි සද්දා දිවහම රාගන් වාසියෙක් නෙමෙයි උගාසි රාගන් නෙමෙයි උගාසි තුල කායික වශයෙන් නම් ලොකු වැරදි අපි දැක්කේ නැහැ. වචනේන උන්වහන්සේගෙන් දාන ධර්ම විදියට නරක විදියට වචන පාවිච්චි කරනවා දැක්කේ නැහැ. ඕපාදූප දුඩමින් ඔහේ කාලය ගත කරනවා අප දැක්කේ නැහැ. නමුත් පිටුපත් හිතවල මොන දේ තිබුණාද කියන්නේ කොහොමද මේ හිතේ අනුසය වශයෙන් යම් කෙලෙස් පවතින. ඒක අපි රහත් වෙන්න ඕන කරන්නේ. ඒක නැති කරලා ඉතින් අපි සාධාරණව අපි ඉස්මතු කරන්නේ මොනවද? ගුණය. අපේ අම්මලා තාත්තලා කොච්චර වැරදි තිබුණාද? නැද්ද? ඔබගේ අම්මා ඔබගේ තාත්තා කොච්චර වැරදි කියන්නේ නැහැ. අපි ඒවට ඉස්මතු කරා. ඒ වැරදිද? නෑ. ඒ වැරදි ඉස්මතු කරනකොට මොකද වෙන්නේ? අම්මා අපේ ඈත් වී යනවා. තාත්තා අපේ ඈත් වී යනවා. ඒක හරියට අපි අදහන ආගම කරනවා. අපි අදහන ධර්මය කරනවා. ඒක හරියට පින්වත්නි හිතන්න. ඒ නිසා මේ මම මාතෘකාවකට ගාථාවේ පිළිතුරු කරන අදහස කොට තේරුම් ගන්න. ජීවන්ති වේ රාජ ප්‍රතා සුචිත්තා අතෝ ශරීරම් විතරං උපේ සතංච ධම්මෝ නජරං උපේති සම්තෝ භවේ සම්භවේ. රාජ මහා මාත්‍යාදී විසින් පාවිච්චි කරපු අතීතයේ ඉතාම ලස්සන ගාම්භීර ආනුභාව සම්පන්න රට අශ්වරථ තිබ්බා. අද කොච්චර දිනා දුරේ කාර්යාලයේ වාහන එක විදියට උදාහරණයක් ඒවා පෙන්නලා එදා භික්ෂුන්ට ගියන්න කිව්වා මේවා කොච්චර ලස්සනද තිබුණාද? මොකද වෙන්නේ? දිරාපත් වෙලා. දිරාපත් වෙලා. උන්වහන්සේ උපමාවට අරගෙන ප්‍රකාශ කරනවා අතෝ ශරීරම් විතරක් වේ. මෙන්න මේ ලස්සන වාහන රාජ
විනාශ විඥානසේ මගේ ශරීරය දිරාපත් වෙනවා. දැන් මෙතන ඉන්න වයසට ගියාම අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා මම කොහොමද ඉන්නේ? අතේ ඉන්න බලහාගෙන ඉස්සෙල්ලා කොහොමද ඉන්නේ? ඔය විදිහට නිකන් අනම්මන වෙලාවදී නෑ. කමහලා තමයි අරමයි තමයි වාරවලදී. කවුරුහරි අල්ලගෙන ඉන්නවනේ කමහලා යන්නේ ඕන කරන්නේ. ඔළුවේ ලස්සන කිස් කලවල තිබ්බා. දැන් හැරිලා එහෙම නැත්නම් සුදු පාට වෙලා. මූණ ලස්සන තිබ්බා. ආමරේ ලස්සන දක්වල තිබ්බා. එකින් එක හැරිලා ගිහිල්ලා ලොකු වෙලා. මේ විදිහට මේ ශරීරයේ ඒ කාලේ ලස්සන ඉන්නකොට අපි දිහා හොරෙන් බලනවා කියන්නේ. අපි දැන් අපි ඉඳලා අපි දිහා බලන්නේ. අපි කාටද මේක දකින්න. මේ ස්වභාවය පිළිබඳ මේ ඉලෙන්න දෙන්නේ. අපි කාටද මේක මෙහෙම ඔච්චර ලස්සන දේ තිබුණා. ලස්සන දේ නිර්මාණය ඉන්නවා. ඒවා කාලයාගේ ඇරෙන්නේ විනාශ මුඛයටපත් වෙනවා. ඒ වගේ අපි ඔච්චර ලස්සන අතීතයේ සිටියා. දැන් අන්නයේ පාවන වූ ශරීරය ඇති ස්වභාවයකටපත් මේක අම්මේ කාමක අයිතිය. මේ ස්වභාවය මේක මෙහෙම තමයි. ඉතින් හැබැයි නොදිරන දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒ දේශනා කරන්නට තමයි මේ කරුණ ප්‍රකාශ කරන්නේ. මොකද? සත්‍ය ධර්මෝනේ ධර්මෝපේ. සත්පුරුෂ ධර්මයේ ආර්ය දිරන්නේ සත්පුරුෂත්වයේ ඉන්නේ ගුණවත් එක දිරන්නේ එක උපමට්ටම් වෙනවා තවතවත් ලස්සන වෙනවා ඒ සත්පුරුෂත්වය එනම් මෙවත්නි මේ දිරලා මහ පොළොවට පස් වෙලා යන මේ ශරීරයේ මා දැලිකොට අල්ලා ගන්න ඕන. එහෙම නැත්නම් නොදිරන ඒ වටිනා ධර්මයේ ඒ ගුණය මා අල්ලා ගන්න මගේ කියලා. මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ කම්මස්සකෝනි කම්මදායකෝ කම්මයෝනි කම්මපාදෝ කම්මපරිසාරෝ. මගේ දේවන්නේ මා කරගත්තු කර්මය. මගේ දායක දේවන්නේ මා කරගත්තු කර්මය. ඒ ක්‍රියාව. මගේ න්‍යායවන්නේද මේ ක්‍රියාව මේ කර්මය. මේක ප්‍රකාශ කරන්නේ කුමක් නිසා? මරණවල පිටවන්නේ අපි මේ ශරීරය දාලා. මේ රෝග කුප්පයක්වත් අපි අරගෙන යන්නේ නැහැ. හැබැයි අරගෙන යන්නේ ඇසට නොපෙනෙන දෙයක් තිබෙනවා. ඒ මොකක්ද? ඒ තමයි කාමශක්තිය. මේ විඥානයත් එක්ක එකතු වුණොත් ඒ කාමශක්තියම අරගෙන යනවා. මම මේ ලෝකෙට මිනිසෙක් වෙලා ආවේ පිළිවන්නේ අන්නේ විඥානයත් එක්ක බැඳුනොත් කාමශක්තිය නිසා. ඒ නිසා ඒ දිරාපත් නොවන ඒ ගුණවත්කම අපි අද කරගන්නවා. දිරාපත් වෙලා යන මේ ශරීරය මහා ලෝකවල හිතනවා. ඒ කියන්නේ දරගමයින් නෙමෙයි අපිරිසිදුවට නෙමෙයි. අපි මේ ශරීරයේ ස්වභාවය තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ කුණු ගල ගසන ශරීරය දිරාපත් කියන ශරීරය පොළොවට පස් කියන ශරීරය මුල් කරගෙන මම යන ලෝකයකට ආරගෙන යන කර්මය ඒ කර්ම සාක්ෂිය විනාශ කරන්න ඕනේ. ඒක
ඒ නිසා පිටුවත්නි මෙන්න මේ වගේ සම්ප්‍රදායක් තමයි බෞද්ධ සම්ප්‍රදාය. මේ මෙලෙසින් තමයි පැවතුනේ. ඒ නිසා දැන් කල්පනා කරගන්නට හොඳ මාතෘකාවක් වුණ කරගෙන ගුණවත්කමේ පාඩම ප්‍රදේශයේ ජනතාවට අපේ මේ පොඩි උන්වහන්සේලාට කුඩා ස්වාමීන් වහන්සේලාට තේරුම් ගන්න මේක හොඳ පුණ්‍ය ක්‍රියාවක්. සාමාන්‍ය බුදුහාමුදුරන් වහන්සේට පින් අනුමෝදන් කිරීමේ කටයුතු නිරන්තරයෙන් සිද්ධ වෙනවා. මෙහෙම සිද්ධ වෙනවා, මල්ලිකාරාම විහාරස්ථානයේ සිද්ධ වෙනවා. නමුත් සද්ධාජීව හාමුදුරුවන්ට පින් දීම සිද්ධ විය යුතුන්නේ මේ විහාරස්ථානයේමයි. එනිසා ඒක අපේ ඥානාධාරා සුදු මහන්සිය ඉතාම හොඳින් තේරුම් අරගෙන එය මේ පොඩි ළමලාට දැනගන්නත් එක්ක මෙන්න මේ සද්ධාජීව හාමුදුරුවෝ මෙහෙම කෙනෙක්, සිල්වත් කෙනෙක්, ගුණවත් කෙනෙක්, ඒ වගේම උන්වහන්සේගේ ධර්ම ඥානය මේ පොතපත ශාස්ත්‍රීය දේවල් කියවලා නෙවෙයි. උන්වහන්සේගේ අත්දැකීම් වලින් එවිට මේ ලස්සන පොත නිර්මාණය කරනවා. ඒකෙන් උන්වහන්සේගේ තිබිච්ච පාණ්ඩිත්‍යය, උන්වහන්සේගේ තිබුණ ධර්ම ඥානය ඉතා ලස්සනට කියවලා ඒ නිසා පිටානේ බොහොම උතුම් පින්වලට තමයි මාකට ආරාධනා කළේ, මා සම්බන්ධ වුණේ. ඉතින් උන්වහන්සේගේ ගුණය මෙලෙසින් ප්‍රකාශ කොට බණ ටිකක් කියන්නට අවස්ථාව සැලසීම ඉතාම උතුම් දෙයක් කොට මා සලකනවා. දැන් කල්පනා කරගන්නට බොහොම ශ්‍රද්ධාවෙන් ඉතාම ගුණාවෙන් වටිනා පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරලා හැම වෙලාවෙම ඒ බුදු පූජාදී, ගුරු පූජාදී පින්කම් සිද්ධ කරගත්තා. ඒ වගේම මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කළා, ධර්ම පූජාවන් පවත්වනවා. මේ ආදී වශයෙන් පුරා පින් සිද්ධ කරගත්තා. මේ ලබාගත් සියලුම පුණ්‍ය ශක්තිය දැන් කල්පනා කරගන්නට අපි මේ සියලු පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ ලබාගත් සියලු පින් මෙලොව වශයෙන් අපට ලබාගත් ගුණාත්මක ඇති කරගන්නට, ඒ ගුණාත්මක වලින් සමාජයේ බහුල වන්නට, ගිහි පැවිදි සියලු දෙනාට මේ ධර්මයේ ඒකාන්ත වශයෙන් පිළිගත් වේවා. ඒ තුලින් මෙලොව සුවය, පරලොව සුවය, නිවන් සුවය සාක්ෂාත් කරගන්නට හේතු වේවා කියලා සාදු කියලා ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. පිළිවන්නේ දැන් අවුරුදු පින්වන්ත ඉතාම ශ්‍රද්ධාවෙන්, ඉතාම ගුණාවෙන් සිද්ධ කරන පින්කම් මාලාවක සාමාන්‍ය පින්කම් වශයෙන් මේ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව සඳහා තමයි අපි කවුරුත් සහභාගී වෙන්නේ. සර්වදා පිළිසිතෙහි මේ සම්ප්‍රදාය සමය තුළ අපි ඇති කරගත්තා. මේ ලබාගත් සියලු පුණ්‍ය චේතනා සමුදාය අද දවසේ විශේෂයෙන් අප සිහි කරන්නේ මේ වර්ෂ 15කට පෙරදී අපවත් වී වදාළ
අපේ වැඩිහිටි පැවිදි සහෝදර තිස්සමාරාමේ සර්දාදී මහා වහන්සේ උන්වහන්සේට සමගාමීව සමකාලීනව වාසය කළ අනෙක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපි සීඝ්‍රයෙන් නම් වශයෙන් ප්‍රකාශ කළා. ඒ වගේම අප කාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ අපේ ලොකු හාමුදුරුවෝ වහන්සේ වැලිපොළ ශ්‍රී නාගරත්න ලොකු හාමුදුරුවෝ වහන්සේ උන්වහන්සේගේ ගුරුවරයන් වහන්සේ ආනන්ද විමසා හාමුදුරුවෝ වහන්සේ ආනන්ද සෝමදර හාමුදුරුවෝ වහන්සේ ආදී කළ ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාට හැම අතින්ම ධෛර්යය ලබා දුන්නු, ශක්තිය ලබා දුන්නු, දායක කාර්යකාරී සියලු දෙනාට අද දවසේ අප මේ මොහොතේදී ඇති කර ගන්නා වූ සියලු කුසල චේතනා සමුදාය ඒකාන්ත වශයෙන්ම උන්වහන්සේලාගේ සංසාර ගමන සුවපත් කර ගැනීම සඳහා සුඛගාමී ජීවිතය සලසා ගන්නට ඉක්මන් භවයේදී උතුම් වූ නිවන් සුවය සාක්ෂාත් කර ගන්නට උන්වහන්සේලාට මේ හේතු වාසනා වේවා කියා කවුරු සාදු පින්දෙන්න ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඒ වගේම මෙම නිරෝධාරාම මහා විහාරස්ථානයේ අධිපති සම්මා සම්බුද්ධ ශාසනයේ සුගතින සියලු දෙවිවරු මේ විමානෝදා වේවා. සම්මා සම්බුද්ධ ශාසනයේ නිර්වලව ආරක්ෂා කරත්වා. ඒ වගේම මේ උතුම් පුණ්‍ය ක්‍රියාව මේ වගේ පින්කම් මාලාවක් සංවිධානය කරලා කටයුතු කරගෙන යන අපේ බුද්ධ ඥානාදාර ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පුදා ස්වාමීන් වහන්සේලාට තමාගේ සසුන් බවසර හොඳින් නිර්බලව ආරක්ෂා කරගන්නට මේ පුණ්‍ය ශක්තිය සියලු දෙවිවරු අනුමෝදන් වේලා. දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව පිහිට වේවා. දෙවියන් පතන බෝධියකින් නිවන් සුව ලබත්වා යන චේතනාවෙන් කවුරු දෙවියන්ට සාදු කියා. විශේෂ වශයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබන කටයුතු කරන දී ලලිත් ප්‍රියන්ත මහත්මයාණන් දැනට අසනීපව රෝගවලට සිටින ඒ ලලිත් ප්‍රියන්ත මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ගෙදර අය විසින් මේ තුන් පින්කමේ දායකත්වය ලබන කටයුතු කරනවා. ඒ නිසා දෙවියන්ගේ දේවාශිර්වාදය ලලිත් ප්‍රියන්ත මහත්මයාණන්ට සැලසේවා. ඒ වගේම නිදුක් නිරෝගී සුවය ඉක්මන් සුවය වේවා. යහපතක්ම වේවා. දෙවියන්ගේ දේවාශිර්වාදය වේවා කියලා නැවත දෙවියන්ට සාදු කියනවා. අවසාන වශයෙන් අපලාපොරොත්තු වන උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමටද මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤං කම්මනෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤං කම්මනෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං.
පසුතලකී වදාළ පූජනීය සමාරාමේ සද්ධාජීව ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සිදු කළ ගුණානුස්මරණ ධර්ම දේශනාවේ පිටකම ඔබට අපට කාටත් තාම ඇනෙමින් සද්ධාජීව මහාපුරාණන්සේ ගුණ නැවත නැවත සිහිපත් කරමින් ඒ ධර්ම දේශනාවේ පිටකම සිද්ධ කළ අපි අනුමෝදන් කළ රත්නලාම මාලිකාරාමයේ වැල්ලවත්ත විජයාරාමයේ ඔබේ මහා විහාරාධිපති වස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක රාජකීය පඬිතුක අතිපූජනීය රණස්කලේ නාමවීර නායක ස්වාමීන් වහන්සේට මේ සිද්ධ කරන්නා වූ ලෝක ශාසනික ආගමික කෘත්‍යයන් තව තවත් මැනවින් සිද්ධ කිරීම සඳහා රත්නාත්‍රය අනන්ත ආශිර්වාදය සිය දිව්‍යංගේ දේව ආශිර්වාදය වේවා කවුරුත් සාදු සීලවන්තං ගුණවන්තං පුණ්‍යකීර්තං අනුත්තරං දුර්ලභේන මයාලං පස්සේ බොම්බණි දුවා සාරිපුත්තා තේරා ආරණ ප්‍රතිපාදිකා සම්දාසිකයා සමුදේ උත්තනමා සීලවන්ත ගුණවන්තෝ